සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඕගොල්ලෝ හැමෝටම. ඉතින් මේ අද ටික දවසකට පස්සේ මට හිතුණා මේ කට්ටියගේ මැසේජ් බලලා ඔය මගේ වීඩියෝස් වලට තියෙන රිප්ලයි බලනකොට ටිකක් වැදගත් වෙන මාතෘකාවක් කතා කරන්නේ. ඒ තමයි කාන්තාවකගේ සරු දවස. කොහොමද අපි බලන්නේ කියලා. ඉතින් මේ සරු දවස කියන වචනයෙන්ම සරු කියන එකෙන් අපිට තේරෙනනේ හොඳ දවස හොඳ කාලය කියන එකනේ. ඉතින් ඇත්තටම මොකද්ද මේ සරු දවස කියලා කියන්නේ? සරු දවස කියලා කියන්නේ දරුවෙක් පිළිසිඳ ගැනීම සඳහා සුදුසු කාලය. කියන්නේ මොකද්ද කියන එක තමයි මේ සරු කාලය කියන එකෙන් අදහස් වෙන්නේ. ඇත්තටම කාන්තාවකට මේ සරු දවස කියන එක එන්නේ එක දවසයි. ඒ කියන්නේ එක පැය 24ක් විතරයි. ඉතින් එතකොට අපිට දරුවෙක් පිළිසිඳ ගැනීමකට හෝ දරුවෙක් පිළිසිඳ ගැනීම වළක්වා ගැනීමට මේ සරු දවස ගැන හොඳ අවබෝධයක් තිබීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් ඒකින්ද මේක අපි ගණනය කරන්නේ කොහොමද කියන එක ගැන අපි තාමත් සරලව ඉගෙන ගමු. මොකද මේක මේ ටිකක් සංකීර්ණ විදිහටත් සමහර වෙලාවට කියන්නේ අපිට උගන්වනකොට එහෙම කියලා දීලා තියෙනවා. නමුත් අපි දැන් හැමෝටම තේරෙන විදිහට මේ ගැන කතා කරන්න ඕනේනේ. ඉතින් එතකොට මේ සරු දවස ගණනය කරගන්න නම් අපිට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා අපේ උසප් චක්‍රය පිළිබඳව නිවැරදි අවබෝධයක්. ඒ කියන්නේ මාසිකව සිදුවන උසප් චක්‍රය කොයි ආකාරයකටද සිද්ධ වෙන්නේ කියන එක ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. අපි දන්නවා සාමාන්‍යයෙන් කාන්තාවකට අපි කියන්නේ දින 28න් 28ට උසප් චක්‍රය සිදු වෙනවා කියලා. නමුත් හැම කාන්තාවකටම දින 28න් 28ට උසප් වීම වෙන්නේ නැහැ. ඒ කාලය කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපිට මේ ගැන නිවැරදි අවබෝධයක් තියෙන්න ඕනේ මේ සරු කාලය ගණනය කර ගැනීම සඳහා. ඉතින් අන්න ඒකින්ද අපි දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් අපි කියනවා අඩුම මාස 6කවත් උසප් චක්‍රය පිළිබඳව සටහනක් ඔයාලා ගාව තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි හැම ගෙදරකම කැලෙන්ඩරයක් තියෙනවනේ. ඉතින් අපි දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් අපි බලාපොරොත්තු වෙන ටිකක් කල් ඉඳන්නේ. ඉතින් අන්න ඒ කාල සීමාව තුළ හැම මාසෙකම අපිට උසප් වීම සිද්ධ වෙන කාල සීමාව පටන් ගන්න කොයි දවසේද කොච්චර දවසක් තිබුණද කියන එක සටහන් කර තැබීම වඩා වැදගත් වෙනවා. ඉතින් දැන් මම කියවනේ පැය 24ක කාලයක් තමයි දරු පිළිසිඳ ගැනීමකට අපිට අවස්ථාවක් තියෙන්නේ කියලා. ඉතින් ඒකින්ද අපි මේ සරු කාලය කියන එක කියන්නේ අපිට හරියටම කියන්න බෑ මේ දිනේදී ඩිම්බයක් පිට වෙනවා කියලා. ඉතින් එහෙමනම් අපිට අනිවාර්යෙන් අපේ ඇඟ ඇතුලේ කැමරාවක් හයි කරලා තියාගන්න වෙනවනේ. ඉතින් අපිට එහෙම බලන්න බෑ. නමුත් සාමාන්‍යයෙන් කියන්නේ උසප් චක්‍රය ආරම්භ වෙලා 14 වෙනි දිනේදී තමයි අපේ ශරීරයෙන් ඩිම්බයක් නිදහස් වෙන්නේ. ඒ කියන්නේ අපේ ශරීරයෙන් ඩිම්බයක් නිදහස් වෙලා ශුක්‍රාණුවක් සමග සංසේචනයක් සිද්ධ වුණොත් අනිවාර්යෙන් ගැප් ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා අනුමාන කරනවා. ඒ 14 වෙනි දවසේදී. හැබැයි මේක කාන්තාවකින් කාන්තාවට වෙනස් වෙන්න පුළුවන්. ශරීරයෙන් ශරීරයට වෙනස් වෙන්න පුළුවන්. උසප් චක්‍රයේ දිග අණුව වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒකින්ද තමයි අපි හැම වෙලෙම කියන්නේ මාස 6ක උසප් චක්‍රය ගැන සටහනක් ඕගොල්ලෝ තබා ගන්න දරුවෙක් බලාපොරොත්තු වෙනවනම්. ඒ වගේම තමයි සමහර අවස්ථාවල අනවශ්‍ය ගැප් ගැනීමක් වළක්වා ගන්න පවා මේ සරු කාලය පිළිබඳ නිවැරදි අවබෝධයක් තියාගන්න එක ඉතාමත් වැදගත් වෙන කාරණාවක්. අන්න ඒකෙත් දැන් අපි සරලව ගානක් හදලා බලමු. අපි හිතමු ඔන්න කාන්තාවක් ඉන්නවා. දින 28න් 28ට හැම මාසිකම උසප් චක්‍රය සිදු වෙලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ සරු දවස කොහොමද ගණනය කරන්නේ? දින 28න් දින 14ක් අපි අඩු කරාම 14 වෙනි දවසේ තමයි හරියටම මෙයාගේ ඩිම්බයක් ශරීරයෙන් පිට වෙන්නේ. ඉතින් එතකොට එයාගේ සරු දවස කියලා අපි අනුමාන කරන්නේ 14 වෙනි දවස. 14 වෙනි දවස. ඉතින් එතකොට අන්න ඒ 14 වෙනි දවස අනුමාන කරලා අපිට ඉතින් හරියටම 14 වෙනි දවසේ ඩිම්බෙ පිට වුණාද කියලා අපිට දැනගන්න අවස්ථාවක් නැහැනේ. ඒකෙන්ද අපි කියනවා ඊට දින දෙකකට පෙරත් ඊට දින දෙකකට පසුවත් අනිවාර්යයෙන්ම ඔයා හස්බන්ඩ් එක්ක එකතු වීමක් සිද්ධ වුණොත් ගැප් ගැනීමට ඉතා ඉහළ chance එකක් තියෙනවා කියලා. ඒ වගේම තමයි ඔයාලට ගැප් ගැනීමක් අවශ්‍ය නැත්නම් සුදුසු පෞල් සංවිධාන ක්‍රමයක් පාවිච්චි කරන ගමන් හෝ මේ දින ගාන බලලා වුණත් ඔයාලට එකතු වීම සිද්ධ වෙන්න පුළුවන්.
සිද්ධ කරන්න පුළුවන්. ඉතින් එතකොට අපි හිතමු දින 32ක ඔසප් චක්‍රයක් තියෙන කාන්තාවක් නම් කොහොමද අපි දින 14ක් 32කින් අඩු කරගෙන දිගම චක්‍රයෙන් තමයි අපි මේ 14 අඩු කිරීමක් සිද්ධ කරන්නේ. දැන් අපි මාස 6ක බලාගෙන යනවනේ එක මාසෙක 28. එක මාසෙක 32. ඊට පස්සේ ඊගාව මාසේ 29. ওই විදිහට වෙන්න පුළුවන් නේ. හරියටම 28 වෙන අයත් ඉන්නවා. නමුත් නොවෙන්නත් පුළුවන්. ඉතින් එතකොට දිගම චක්‍රයෙන් දින 14ක් අඩු කරලා අන්න ඒ දවස සරු දවස කියලා අපි නිගමනයකට විතරයි එළඹීමක් සිද්ධ වෙන්නේ. අපිට හරියටම කියන්න බෑ. අන්න ඒකෙන් හින්දා තමයි ආපස්සට දින දෙකක් සහ ඉදිරියට දින දෙකක් අනිවාර්යෙන් ලිංගිකව එකතු වෙන්න කියලා කියන්නේ. එහෙමත් නැත්නම් අපිට පුළුවන් ඔසප් චක්‍රය ආරම්භ වෙලා ආරම්භුණ පළවෙනි දවසේ ඉඳන් අපි ඉස්සරහට දින 7ක් 8ක් ගණන් කරලා ඒ දිනේ ඉඳන් දින 10ක් ඉදිරියට මහත්යත් එක්ක හැමදාම සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඒකෙනුත් ඕගොල්ලන්ට සාර්ථක ප්‍රතිඵලයක් ගන්න අපිට පුළුවන් වෙනවා. මොකද හරියටම මේ ගාන අපිට හදාගන්න බැරි හින්දා. මේ දිනේටම නිශ්චිතව ඩිම්බ පිටවීමක් වෙනවා කියලා කියන්න බැරි හින්දා. නමුත් අපිට මේ ගැන හොඳ අවධානයෙන් හිටියොත් මේ කාලයේදී කාන්තාවකගේ ශරීරයේ විවිධ වූ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. මානසික වෙනස්කම් වගේම ශාරීරික වෙනස්කම්, බඩේ පැත්තක් රිදෙනකම් කොර වෙන ගතිය, කැක්කුම ගතියක් තියෙන්න පුළුවන්, යෝනි ශ්‍රාවයන් ටිකක් ඝනකම ගතියට යන්න පුළුවන්. අන්න ඒ වගේ තියෙන වෙනස්කම් එක්කත් මගේ දැන් අපි මෙන්සස් හැදිලානේ. එතකොට මගේ ඩිම්බයක් පිට වෙන්න වගේ නේද කියන එක ගැන හොඳට අවධානයෙන් හිටියොත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ සරු කාලය පිළිබඳව නිවැරදි අවබෝධයක් කාන්තාවක් විදිහට අනිවාර්යයෙන්ම දැන ගැනීමක් සිද්ධ කරන්න ඕනේ. මේක ඇත්තටම අපි පුරුදු පුහුණු විය යුත්තේ මේ බබෙක් බලාපොරොත්තු වෙන කාලයේදීම නෙමෙයි මම නම් හිතන්නේ. මොකද තරුණ කෙනෙක්ටත් මේක ගොඩාක් වැදගත් වෙන්න පුළුවන්. හරියට තමන්ගේ ඔසප් චක්‍රය සිද්ධ වෙනවද, හරි දින ගාණින් වෙනවද? මොකද අද සමාජයේ අනවශ්‍ය ගැප් ගැනීම ඕනතරම් සිද්ධ වෙනවා. මේ දේවල් ගැන දරුවෝ නොදන්න හින්දානේ ගොඩක් වෙලාවට මේ දේවල් සිද්ධ වෙලා තියෙන. අපිට කාන්තා පිරිමි අතර ඇතිවන සම්බන්ධතා නවත්තන්න හරි අමාරුයි. ඉතින් ඒ කාලෙට ඒ සම්බන්ධතා ඇති වෙනවා. ඉතින් සම්බන්ධතා ගොඩාක් දුර දිග ගියාට පස්සේ මේ දරුවෙක් වුණත් පිළිසිඳ ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අන්න ඒකින්ද ඕනම ගැහැණු ළමෙක්ට එයාලා බිග් ගර්ල් කෙනෙක් වුණාට පස්සේනේ මේ ඩිම්බ ශරීරයෙන් පිටවීමක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ යාට අවශ්‍ය කාලයේදී ඒ දැනුම ලබා දුන්නොත්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් 7 වසරේ 8 වසරේ ගෑනු ළමයෙක්ට නම් මේ ගැන ලොකු අවබෝධයක් නැති වෙන්න පුළුවන්. නමුත් 9 වසරින් ඉහළ කෙනෙක්ට නිවැරදිව මෙන්න මේ මෙන්සස් හැදෙන ඩේට්ස් ටික ලකුණු කරන්න කැලෙන්ඩරයක් ලබා දුන්නොත් මම හිතනවා අපිට මේ අවබෝධයක් ලබා දෙන්න පුළුවන් දරුවට මෙන්න මේ සරු කාලය කියන්නේ මේකයි මේ විදිහට කියලා කියන්න පුළුවන්. මොකද ඒකෙන් අපි යාව මේ අනවශ්‍ය දෙයකට යොමු කරනවා නෙමෙයි මම කියන්නේ. නමුත් අර සරු කාලයේ දැනුවත් වීම පිළිබඳව මොකද අඩුම ගානේ මෙන්සස් ඩේට් ටික හරියට ලකුණු කරගන්න හරි ඉගෙනුවොත් ඒක වඩා වැදගත් වෙනවා. ඒ වගේ මේක විශේෂයෙන් දෙමාපියන්ටත් දරුවෝ ඉන්න දෙමාපියන්ටත් ගොඩාක් වැදගත් වෙනවා මේ දිනේ හරි විදිහට ගණනය කර තබා ගැනීම. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට සරලව යම්කිසි අදහසක් ඔළුවට යන්නේ නැති මම මේ සරු කාලය ගැන මොකද්ද ඕගොල්ලන්ට කිව්වේ කියලා. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් මට පුද්ගලිකව හරි මැසේජ් එකක් දාන්න. මම ඒවට මට පුළුවන් වෙලාවට අනිවාර්යයෙන්ම මම රිප්ලයි කරනවා. ඉතින් ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයකට තමයි මම මේ උත්තර දුන්නේ. තවත් වීඩියෝ එකකින් ආයෙ දවසක හම්බෙමු. ඔයගලන්ට සුබ දවසක්.